අද අපි කතා කරන්නේ හිරු එළියෙන් අපේ සමට තියෙන හිතකර සහ අහිතකර ප්‍රතිඵල පිළිබඳව. හිරු එළිය සමය පිළිකා ඇති කරනවා කියලා ගොඩ දෙනෙක්ගේ මතයක් තියෙනවා. ඔව්. නිතර අවුවට පිලිස්සෙන සමක් නම් පිළිකා ඇතිවීමේ අවදානමක් තියෙනවා. නමුත් හරි විදිහට අපි උදෑසන හෝ සවස් කාලේ විශේෂයෙන්ම උදේ අවුවට නිරාවරණය වෙනවා නම් එමගින් අපිට ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ රැසක් තියෙනවා. ඒ වගේම ඔයාලා දන්නවද අපි සමකයාසල රටක් නිසා අපිට හිරු එළිය නොඅඩුව ලැබෙන නිසා අපේ විටමින් D මට්ටම ඊටම හොඳමත් විදිහට තිබුණට සමකයට ටිකක් ඈතින් තියෙන රටවල් වල අය දිනපතාම යාලට අවශ්‍ය විටමින් D ප්‍රමාණය පිටතින් ලබා ගන්නවා. ආහාර මගින් හෝ විටමින් D පෙති මගින් එයාලා අනිවාර්යෙන්ම මේ විටමින් D ප්‍රමාණය ලබා ගන්න ඕනේ. අපි බලමු ඇයි කියලා විටමින් D එහෙම අපි ගන්න ඕනේ. අපේ අස්ථි ශක්තිය වැඩි කරන්න, ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන්න, මානසික අවපීඩනයෙන් මිදෙන්න වගේම සමහර නිදන්ගත රෝග වලින් ආරක්ෂා වෙන්නත් මෙන්න මේ විටමින් D කියන විටමින් වර්ගය අපිට උදව් වෙනවා. සමය පිළිකා ඇති වෙන්න හිරු එළිය බලපානවා කිව්වට සමය පිළිකා ඇති වෙන බලපාන එකම හේතුව හිරු එළිය නෙමෙයි. සමබරව හිරු එළිය ලබා ගන්න නම් අපිට පුළුවන් උදෑසන හිරු එළියට නිරාවරණය වෙන්න. ඒ වගේ තමයි සමට අහිත කරවන හිරු එළිය උපරිම UV කිරණ තියෙන වෙලාව වෙන උදෑසන 11 හවස 3ත් අතර හිරු එළියට නිරාවරණය වෙන්න හැකියතාව කවම කරන්න. එහෙම අනිවාර්යෙන්ම මේ වෙලාවට හිරු එළිය යන්න වෙනවා නම් අපිට පුළුවන් හිරු එළියෙන් ආරක්ෂා වෙන්න පුළුවන් විදිහ ආවරණ පළඳින්න. කැප් එකක් නැත්නම් ඇඳුමක් ඒ වගේ දෙයකින්. ඒ වගේමයි අපිට පුළුවන් sun protection formulas ඒ කියන්නේ sun cream එකක් පාවිච්චි කරන්න. හැබැයි මේ වගේ sun cream භාවිතා කරනවා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් මත භාවිතා කරන්න ඕනේ. මොකද sun cream වලත් පිළිකා අවදානමක් තියෙන නිසා. මං හිතනවා මං කිව්ව දේවල් හොඳින් තේරෙන්නේ නැති කියලා. නොතේරුණු මොනවම හරි තැනක් තියෙනවා නම් පහළ තියෙන කමෙන්ට් තීරුවේ කමෙන්ට් එකක් දාන්න. ගොඩක් ස්තුතියි.